ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ සුනඛයන්ට වැළඳෙන භයානකම රෝගයක් වන ඩිස්ටෙම්පර් ගැන. ගොඩක් දෙනෙක් හිතනවා මේ රෝගය හැදුනොත් සුව කරන්න බැහැ කියලා. විශේෂයෙන්ම කුඩා කාලේ එන්නත් විදලා නැත්තම් බේරගන්න අමාරුයි කියන මතය සමාජයේ තියෙනවා. ඇත්තටම ඩිස්ටෙම්පර් හැදුණු බල්ලෙක්ව බේරගන්න බැරිද? අද අපි ඒ ගැන විද්‍යාත්මකව කතා කරමු. මුලින්ම රෝග ලක්ෂණ හඳුනාගන්න එක වැදගත්. ඔයාගේ බව්වටත් මේ රෝග ලක්ෂණ තියෙනවද බලන්න. මුලින්ම තද උණ, කෑම අරුචිය සහ වමනය, නාසයෙන් සහ ඇස්වලින් සෙමවනි ශ්‍රාවයන් පිටවීම, කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුව, අවසාන අවධියේදී ඇඟ ගැහිම හෝ වලිප්පුව වැනි ස්නායු රෝග ලක්ෂණ. ඔබේ සුනකයාට කුඩා කාලේ එන්නත් විදලා නැත්නම් වෛරසයට එරෙහිව සටන් කරන්න සිරුරේ ප්‍රතිදේහ නැහැ. ඒ නිසා රෝගය දරුණු වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සතාව බේරගන්නම බැහැ කියලා. පශු වෛද්‍ය ප්‍රතිකාර නිසි වෙලාවට ලැබුණොත් සතාගේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරලා රෝගය පාලනය කරන්න පුළුවන්. ඩිස්ටෙම්පර් වලට සූජුවම බෙහෙතක් නැති වුණත් වෛද්‍යවරුන් කරන ප්‍රතිකාර මගින් සතාව බේරා ගන්නවා. අංක 1. ශරීරය විජලනය වීම වැළැක්වීමට සේලයින් ලබාදීම. අංක 2. වුරසය නිසා ඇතිවන වෙනත් බැක්ටීරියා ආසාදන පාලනයට ප්‍රතිජීවක ලබා දීම. අංක 3. වලිප්පුව සහ ගැහෙන ස්වභාවය පාලනයට ස්නායු පද්ධතිය ආරක්ෂා කරන ඔෂධ ලබා දීම. අංක 4. විටමින් වර්ග සහ පහසුවෙන් දිරවන අධිපෝෂණීය ආහාර ලබා දීම. වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව ඔබ නිවසේදී මේ දේවල් අනිවාර්යෙන් කරන්න. සතාව උණුසුම් සහ පිරිසිදු තැනක තියන්න. ඇස් සහ නාසය නිතර පිරිසිදු කරන්න. වෙනත් සතුන්ගෙන් වෙන් කර තබන්න, සතාට ආදරය සහ අවධානය ලබා දෙන්න, ඒව සුවවීමට මානසිකව විශාල ශක්තියක්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඩිස්ටෙම්පර් කියන්නේ මරණ වරේන්තුවක් නෙමෙයි. ඔබේ කැපවීම සහ නිසි වෛද්‍ය උපදෙස් මත සතාව බේරගන්න පුළුවන්. ඒ වගේම රෝගය හැදෙන්න කලින් නියමිත කාලයට එන්නත් ලබා දෙන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝකින් හමුවෙමු.